හරි guys ඉතින් ඔන්න ඉතින් අපිට ඇවිල්ලා තියෙන පර්පස් ෂෙඩ් එක තව බණ්ඩල් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් රින් ඉවෙන්ට් එකක් විදිහට ඉතින් අපිට ජෙම් 2000කින් වගේ ගන්න පුළුවන් වේද කියලා බලමු. ඉතින් බණ්ඩල් කීයක් වදීද කියලා බලමු. ඉතින් ජෙම් අඩු ගානකින් ගන්න පුළුවන් වේද කියලා බලමු. ඉතින් පර්පස් ෂෙඩ් එක ඉතින් වැඩි කතාවක් නෑ. අද අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ තමයි ඉවෙන්ට් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි පළවෙනි ස්පින් එක දීලා බලමු. ඉතින් යාළුවනේ අපිට බණ්ඩල් එකක් වදීද කියලා. ඉතින් මෙන්න මේ වගේ පළවෙනි ස්පින් එක දීලා බලමු. ඕ බණ්ඩල් එකක් වදිනවා. මොකක් හරි බණ්ඩල් එකක් වදිනවා. guys ඕ පර්පස් ෂෙඩ් එකේ ෆීමේල් බණ්ඩල් එක වැදුනා යාළුවනේ. ඉතින් ඒ පළවෙනි ස්පින් එක වැදුනා. ඉතින් යාළුවනේ ඒක නම් වාසියක්. ඉතින් මගේ ටෝකන් 76කුත් තිබ්බා. ඒක නම් ඉතින් සුපිරිම වාසියක් තමයි. ඉතින් යාළුවනේ අපි ට්‍රික් එකක් ඉතින් දාමු දැන්. ඉතින් අපි කැරක්ටර් එක මෙන්න මේ වගේ වෙනස් කරගෙන කැරක්ටර් එක මෙන්න මේ වගේ අලක් දාගෙන අපි යන් සෙටින් එකට ගිහලා account and basic වලට ගිහලා browser cache එක clear දෙපාරක් දෙන්න ට්‍රික් එක නම් වැඩ කරා. ඉතින් යාළුවනේ බොහෝ දුරට වැඩ කරන්න ඕනේ. ඉතින් අපි ඊට පස්සේ gold roll එක පැත්තට ගිහලා මෙන්න මේ වගේ 10 ස්පින් එකක් දෙමු යාළුවනේ. ඉතින් 10 ස්පින් එකක් දීලා weapon royal පැත්තට ගිහලා ඉතින් එක ටෝකන් එකක් දෙමු. එක ටෝකන් එකක් ස්පින් එකක් දෙමු. ටට්ටක් ගාලා දීලා අපි යන් ටට්ටක් ගාලා ඉවෙන්ට් එක පැත්තට යන්. ඉතින් ගිහිල්ලා අපි ස්පින් කරලා බලමු. මේක ඉතින් බණ්ඩල් එකක් වදුන්නේ නැතත් යාළුවනේ ඉතින් ටෝකන් වදිනවා. ඒ කියන්නේ ටෝකන් දෙකේ කෑලි ගොඩක් වෙලාවට වදින්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ ඉතින් දෙකේ කෑලි තුනක් වදුනා. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ ඉතින් මේ ස්පින් එක ආවේ නැහැ. ඉතින් අපිට ඒක බණ්ඩල් එකක් වදුනා. ඉතින් දැන් ලක් එක ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි දිගටම ස්පින් කරලා බලමු. ඉතින් මේ වගේ බණ්ඩල් ටික නිකන් ඔබලා අපි දීලා බලමු. ඉතින් එක දාලා ගමු. ඉතින් ජෙම් අඩුවට ගන්න තමයි බලන්නේ. ඉතින් ගොඩක් ඉතින් ටෝකන් 95යි යාළුවනේ. ඉතින් ඒකෙන් ආවෙත් නැහැ. ඉතින් අපි දිගටම ස්පින් කරලා බලමු. ඉතින් ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ ඉතින් දෙන්නේ නැහැ යාළුවනේ. ගරීන එකපාරක් දුන්නාම දැන් ඉතින් ලක් එක ගිහිල්ලා තියෙන්නේ බණ්ඩල් වල නෙමෙයි account එකේ ලක් එක ගිහිල්ලා තියෙන්නේ. අපි කැරක්ටර් එකත් ආයෙ මාරු කරන් බලමු. ඉතින් හිටපු එකම දාගෙන ආයෙ ස්පින් කරලා බලමු. ඉතින් යාළුවනේ ඒද නැද්ද දන්නේ නැහැ. ඉතින් කොහොමත් පර්පස් ෂෙඩ් එක නෑ නැති යාළුවනේ. මොකද පර්පස් ෂෙඩ් එක කියන්නේ රෙයාම අයිටම් එකක්. ඉතින් පාර්ට්නර් පේස්ලා දාන්නවා. ඉතින් ඇවිල්ලා තියෙන බණ්ඩල් එකටත් වඩා පට්ටම රෙයා. ඉතින් ඒකින්ද එන්නේ ඉතින් යාළුවනේ ස්පින් වලින් නම් ටෝකන් වලට එක්ස්චේන්ජ් කරලා තමයි දන්නේ. ඉතින් හරි ඉතින් යාළුවනේ ටෝකන් 108ක් තියෙනවා. ඉතින් අපිට මේ ජෙමුත් තියෙන 1430යි. දැන් අම්මට සිරි යාළුවනේ 10 කෑල්ලක් වැදුනා. ඒක නම් වාසියක්. ඉතින් ටෝකන් 124ක් තියෙනවා. ඉතින් යාළුවනේ ජෙම් 1430යි තියෙන්නේ. ඉතින් යාළුවනේ ටෝකන් 124. ඉතින් අපි බලමු අපිට ගන්න පුළුවන් වේද කියලා. ඉතින් මම නම් හිතනවා ජෙම් මදිත් වෙයි සමහර විට. ඉතින් යාළුවනේ බලමු එහෙමත් බලමු. ඉතින් අපි මේ ජෙම් ටික ස්පින් කරලා ඉතින් අපිට මදින එකක් නම් නැති කියලා හිතනවා. ඉතින් යාළුවනේ අනිවාර්යෙන්ම වීඩියෝ එක බලනවා. ඉතින් ඔයාලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඉතින් ඔයාලා ජෙම් කීයෙන් දාවේ කියලා ඉතින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් ජෙම් අඩුවට ආපුවාට ඉතින් වාසියම තමයි. ඉතින් අඩුවට ආවේ අය කමෙන්ට් එකක් දාන්න යන්න. ජෙම් කීයෙන් දාවේ. ඉතින් ඔයාලගේ කමෙන්ට් එක ලයික් එක මාරම වැදගත්. ඉතින් යාළුවනේ දිගටම ස්පින් කරලා බලමු. ඉතින් දෙන්නේ නැහැ කරින. අපි ට්‍රික් දාමු. පුළුවන් උපරිම ට්‍රික් දාමු. ඉතින් එක ට්‍රික් දාමු. අපිට දෙයිද නැද්ද දන්නේ නැහැ. ඉතින් ඉතින් අපි දාගමු ෆීමේල් කැරක්ටර් දාගමු. ඉතින් කේලිව දාගෙන අපිට දුන්න බණ්ඩල් එක දැන් අපි දුන්න බණ්ඩල් එක දාගමු. ඒක දාගෙන ඉවරලා බලමු ස්පින් කරලා ආපහු යන්. ඉතින් ඉවෙන්ට් එක පැත්තට ඉතින් ආපහු guys ඉතින් මේ වගේ ෆීම් බණ්ඩල් එක දාගෙන ආපහු ඉතින් කරකලා බලමු. ඉතින් ස්පින් දීලා ඉතින් දිගටම හරි බන්නේ ස්පින් වෙනෙත් වෙන්නේ නැහැ යාළුවනේ. ඉතින් ටෝකන් 149ක් තියෙනවා. ඉතින් අපි ගාව දැන් ඉතින් එක ෆීමේල් බණ්ඩල් එකක් ආවා. ඉතින් යාළුවනේ පළවෙනි ස්පින් එකෙම අපි දිගටම ස්පින් කරලා බලමු. ඉතින් ඉතින් ඒද කියලා. ඉතින් අපිට ලක් එක විද්දුත් ඉතින් අනිවාර්යෙන්ම වෙන්න ඕනේ යාළුවනේ. ඉතින් මේ ස්පින් එකෙන් ආවෙත් නැහැ. ඉතින් යාළුවනේ ටෝකන් 157යි ජෙම් 982යි. කවන්නේ යාළුවනේ තව ඩී ස්පින් කරලා බලමු. ඉතින් අපිට අර අනිත් බණ්ඩල් එක ගත්ත හැකි. ඉතින් යාළුවනේ මේල් බණ්ඩල් එක ඒකට මං කැමති නැහැ කියන්නේ. ඉතින් ඒක මට වැඩක් නැහැ. ඒකත් වැඩක් නැහැ. අනිත් ෆීමේල් බණ්ඩල් එකත් වැඩක් නැහැ. ඉතින් මට ඕනේ පර්පස් ෂෙඩ් එක ගන්න තමයි. ඉතින් යාළුවනේ පට්ටම රෙයා අයිටම් එකක් තමයි. ඉතින් මේ
පර්පල් ෂීට් කියන්නේ ඉතින් පට්ටමාස බණ්ඩලයක්. ඉතින් ඒ කොණ්ඩේ ඕන මේකට ගැලපෙන ඉතින් යාළුවනේ අපිට දැන් ටෝකන් 165ක් තියෙනවා. ඉතින් අපි ආපහු ගෝල්ඩ් රොයල් ටෝකන් 10ක් මෙන්න මේ වගේ දීලා ඉතින් බලමු ටික් එකක් දාලා ඉතින් පොඩි ටික් එකක් දාමු. ඉතින් අපිට ජිම් අඩුවට ගන්න ඕන හින්දා ආපහු ඉතින් account and basic වලට ගිහලා ක්ලියර් කැචේ දීලා බලමු දෙපාරක්. ඉතින් බවුසර් කැචේ එක දෙපාරක් දීලා ඉතින් කස්ටමර් සර්විස් එකත් තිබුවා. ඉතින් ඉන්නම ටික් දානවා ඉතින් යාළුවනේ ජිම් අඩුවට ගන්න. ඉතින් 870 ජිම් තින් තයි ස්පින් එකක් දීලා බලමු. ඉතින් අප්පට හිරීගෙන එක එක කැලින් 5ක් වැදුනේ යාළුවනේ. ටෝකන් 170 ඉතින් ගරින කැත වැඩ කරන්න එපා. ටෝකන් ජිම් තියෙන්නේ අපිට දැන් 646යි යාළුවනේ. ටෝකන් 178යි. ඒකත් නෑ ඒකත් නෑ ස්පින් එකත් නෑ මේකත් දීලා බලමු. ඒ ස්පින් එකත් නෑ යාළුවනේ. ඉතින් ඒ ස්පින් එකෙත් එන්නේ නෑ. ඉතින් යාළුවනේ ජිම් අපිට මදි වෙයි වගේ. ඉතින් යාළුවනේ ටෝකන් 250 නම් ගන්න බැරි යාළුවනේ. ඉතින් ජිම් 422යි තියෙන්නේ යාළුවනේ. ඉතින් ටෝකන් 190යි. ඉතින් ටෝකන් එකේ කැලියෙන් වදිනකොට ඉතින් පාඩුයි යාළුවනේ. ගොඩක්ම ඉතින් එතකොට පාඩුයි. ඉතින් බණ්ඩල් එක ගන්න මදි නේ ජිම්. බලමු ඉතින් ස්පින් කරලා බලමු. ඉතින් දිගටම ජිම් 310යි තියෙන යාළුවනේ. ජිම් 310යි තියෙන්නේ. ඉතින් ටෝකන් 198යි. ඉතින් ටෝකන් 200 නම් ගත්ත හැකි. 200 පන්නලා ගත්ත හැකි. ඉතින් යාළුවනේ අපිට 200 සාමාන්‍යයෙන් 210 පන්නලා ගන්න පුළුවන් මේ ටෝකන්. ඔව් දෙකේ කැලිම වදුනා. ඒක නම් වාසියක් 208යි ටෝකන්. තුනේ කැල්ලකුත් වදුනා. ඒකත් වාසිය ජෙම් 198යි. තව 5 ස්පින් එකක් දුන්නේ හැකි. 5 ස්පින් එකකුයි 25 ස්පින් දෙකක් තුනක් වගේ දෙන්න පුළුවන්. මම හිතන්නේ ආපහු අපි ඉතින් පරණ කැරක්ටර් ආපහු ඉතින් මේල් කැරක්ටර් එකක් දාගමු. ඉතින් ආපහු මැක්සිම් දාගෙන අපි ගිහිල්ලා බලමු. ස්පින් එක දීලා අන්තිම ස්පින් එක ඉතින් 5 ස්පින් අන්තිම එක ටෝකන් 208යි ඉතින් යාළුවනේ. ඉතින් ආවෙත් නෑ. ඉතින් ආවෙත් නෑ. ඉතින් අපිට ජෙම් මදි. ටෝකන් 214යි ඉතින් යාළුවනේ. බලමු 25 ස්පින් දීලා ඉතින් ඒකටත් එන්නේ නැති වෙයි යාළුවෝ. ඒක ටෝකන් එකක් ආවේ ග්‍රෑම් පාඩුවා 215 ටෝකන්. ඒ ස්පින් එකත් ඕ යාළුවනේ කියන්න වචන නෑ. ඒකත් වාසියක් ඉතින් වෙලා හැටියට ෆීමේල් අනිත් බණ්ඩල් එකත් වදුනා. ඉතින් මම නම් හිතුවේ මේල් එක දෙයි කියලා. කමන්නේ ෆීමේල් එක හරියාවනේ. ඉතින් ජෙම් 25 ස්පින් එකක් තව එකක් දුන්නේ නැහැ. ජෙම් 36ක් තියෙනවා. බලමු ඉතින් එකක් දීලා ඒකටත් දෙයිද කියලා මොකක් හරි. ඉතින් ටෝකන් 5 ගෑල්ලක් වදුනා. ඒකත් වාසියක් දැන් ටෝකන් 220ක් තියෙනවා. ඉතින් යාළුවනේ බලන්න ඉතින් ලෙජෙන්ඩරි බණ්ඩල් එක 150යි. රොයා බණ්ඩල් එක 250යි. ඉතින් පර්පල් ෂෙඩ් එක වටින හින්දා තමයි ටෝකන් 250ක් දීලා තින්නේ. ඉතින් ෆීමේල් බණ්ඩල් දෙක නම් හරි. ඉතින් අපි ආපහු টপ අප් එකක් දාගමු. ඉතින් යාළුවනේ টপ අප් එකක් දාගමු. යාළුවනේ ජිම් 310කට টপ අප් එකක් දාගත්තා. ඉතින් බලමු මේ ජිම් ටික ගන්න පුළුවන් වේද කියලා. ඉතින් ජිම් ඇති වෙයි කියලා හිතෙනවා. ඉතින් යාළුවනේ බලමු එක ස්පින් එකක් දීලා ඉතින් ඒකෙන් ආවෙත් නෑ යාළුවනේ. ඉතින් ඒකේ ටෝකන් 229 ටෝකන් 9 වැදුනේ. ඉතින් යාළුවනේ තව එක ස්පින් එකක් දුන්නේ නැහැ. 112 ස්පින් එකක් දුන්නේ නැහැ. 5 ස්පින් එකක් දුන්නේ නැහැ. තව එකක් ඒකත් අපි දීලා බලමු. ඉතින් යාළුවනේ ඒකටත් ආවෙන්නේ නැහැ. ඉතින් ඒකටත් ආවේ නැහැ. ඒකටත් ආවේ නැහැ. ජිම් 97ක් ඉතිරි යාළුවනේ. ටෝකන් 236යි. ටෝකන් 7යි වැදුනේ. ඉතින් යාළුවනේ ඔයාලටත් ඉතින් ජිම් කීයක් ගියාද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. ෂෙයා කරන්න යාළුවන්ටත් බලන්න. ඉතින් අපි තව টপ අප් එකක් ගහගමු. එකක් ගහගත්ත යාළුවනේ. ඉතින් අපි තව ස්පින් එකක් දීලා බලමු. ඉතින් යාළුවනේ මට සිරි යාළුවනේ ආයේ අර තිබ්බ ෆීමේල් බණ්ඩල් එකම ඉතින් වැදුනා යාළුවනේ. ඉතින් ආයේ ෆීමේල් බණ්ඩල් එක වැදුනා. ඒකට ඉතින් ටෝකන් 80ක් හම්බුණා. ඉතින් යාළුවනේ 316ක් තියෙන ටෝකන් ඉතින් වාසියක් තමයි ජෙම් 295ක් ඉතිරිත් එක්ක ඉතින් යාළුවනේ අපි එක්ස්චේන්ජ් කරගමු. ඉතින් පර්පල් ෂෙඩ් බණ්ඩල් එක ඉතින් ඔන්න යාළුවනේ ගොඩක් ආසාවෙන් හිටු පර්පල් ෂෙඩ් බණ්ඩල් එක ගත්තා. ඉතින් යාළුවනේ ඔයාලට ජෙම් කීයක් ගියාද? ඔයාලට ජෙම් කීයක් ගියාද? කොච්චර අඩුවෙන්ද ජෙම් ආවේ? ඉතින් ඒ වගේ කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා. ඔයාලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා පාරක් දාන්න යාළුවන්ටත් බලන්න. ඉතින් ඔයාලට ජෙම් කීයෙන් දාවේ අඩුවට ආවද? ඉතින් ඒ ඔක්කොම කියලා ඉතින් කමෙන්ට් එකක් දාන්න යාළුවෝ. ඉතින් ඔයාලා ලයික් එක කමෙන්ට් එක මාර වැදගත්. ඉතින් අදට අපි වීඩියෝ කරේ. ඉතින් යාළුවනේ මේ වගේ අලුත් වීඩියෝ එකක් කරන් ඉතින් අපි ආයෙත් සෙට් වෙමු. ඉතින් අදට ගිහින් එන්නම්. බයි බයි.